ඔයා ඉන්නේ වැරදි කූඩුවක කියලා කවදා හරි හිතලා තියෙනවද? ඔයාට අහස ජය ගන්න පියාපත් තිබුණත් ඔයා තවමත් බිම ඉන්න කුකුලෙක් වගේ ජීවත් වෙනවා වෙන්න පුළුවන්. අද මේ කතාව අහලා ඔයාගේ මුළු ජීවිතේම වෙනස් කරගන්න පුළුවන් වෙයි. එක්තරා ගොවියෙකුට රාජලි පැටියෙක් හම්බ වෙනවා. ඔහු මේ පැටිය ගෙනත් දාන්නේ කුකුල් කොටුවකට. කාලය මෙහෙම ගෙවිගෙන යනවා. මේ රාජලිය හැදෙන්නේ කුකුලොත් එක්ක. ඌ කන්නේත් කුකුල් කෑම. හැසිරෙන්නෙත් කුකුලෙක් වගේමයි. වසර 5කට පස්සේ සත්ව විද්‍යාඥයෙක් මේ සතාව දැකලා පුදුම වෙනවා. මේ ඉන්නේ අහසේ රජුරු රාජලිය. ඔහු මෙහෙම පවසනවා. ඒත් ගොවියා hina වෙලා කියනවා නෑ මම එයාව කුකුලෙක් විදිහටයි පුහුණු කළේ. ඌ දැන් කුකුලෙක්. ඔබටත් අද වෙලා තියෙන්නේ මේ දේම නේද? ඔබ වටා ඉන්න කුකුලන්ගේ කතා අහලා ඔබ ඇතුලේ ඉන්න ඒ ප්‍රබල රාජාලියව ඔබම හිර කරගෙන ඉන්නවා. අහස උසට පියාඹන්න පුළුවන්කම තියෙද්දිත් අනුන්ගේ මතවලට කොටු වෙලා ඉන්න එක කොච්චර වේදනාකාරීද? සත්ව විද්‍යාඥයා වැඩේ අතහැරියේ නැහැ. ඔහු මේ රාජාලියව පියාඹවන්න උත්සාහ කරනවා. පළමු වතාවේ රාජාලිය බය වෙලා ආයෙත් කුකුල් කොටුවට පනිනවා. දෙවනි වතාවෙත් වෙන්නේ මේකම තමයි. නමුත් මතක තබා ගන්න. අනුන් ඔබ කුකුලෙක් කරන්න හැදුවත් ඔබේ අභ්‍යන්තරයේ තියෙන ඒ රාජාලි ශක්තිය කවදාවත් මැරෙන්නේ නැහැ. ඒක තවමත් එතනම තියෙනවා. අන්තිමේදී හිරු උදාවන මොහොතේ ඌව උස කන්දක් මුදුන්ට අරගෙන යනවා. රාජාලිය වෙවුලනවා. ඌ පළමු වතාවට රන්වන් හිරු දෙස බලනවා. තමන්ගේ අඩි 5ක දැවැන්ත පියාපත් විහිදවලා අන්තිමේදී මුළු අහසම දෙදරන්න හඬක් නගාගෙන ඌ ඉහළටම පියාඹනවා. ඌ ආයේ කවදාවත් ඒ කුකුල් කොටුවට ආවේ නැහැ. ඒ දිහා බැලුවෙත් නැහැ. ඔබේ කුකුල් කොටුව කඩන්න ඔබේ අභ්‍යන්තර රාජාලියව අවදි කරන්න. 2026 කියන්නේ ඔබ අහස ජය ගන්න අවුරුද්ද.